ආයිබෝවන් කියලා සියලු දෙනා පිළිගන්නවා කැන්ඩිටෙක් YouTube channel එකට. අද මම ඔකටට වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ ඔය කට්ටිය කාටරි මැසේජ් එකක් යවනකොට මේ ටයිප් කරන කීබෝඩ් එකේ සැඟවිලා තියෙන සුපිරි රහසක් ගැන. හරි. ඒ රහස තමයි ඔය කට්ටිය දැන් කාට හරි මැසේජ් එකක් යවනවා කියන්නකෝ. මැසේජ් එකක් කරනවා දිග මැසේජ් එකක් යවන්න තියෙන. යවනකොට මේ මැසේජ් එක දිග වැඩි. අපිට යවන්න කියන්නේ ටයිප් කරන්න හරි කම්මැලි. කම්මැලි නම් ඔය කට්ටිය කරන්න තියෙන්නේ මෙන්න මේ දේ තමයි. ඒ දේ ඔක සමහර කෙනෙක් ඔය කට්ටිය මෙලහටත් දන්නව ඇති. දන්නේ නැති අයට තමයි මම මේ දේ කියලා දෙන්න යන්නේ. හරි. ඔය කට්ටියගේ මේ ටයිප් කරන මේ මැසේජ් ටයිප් කරන මේ කීබෝඩ් එකේ තියෙනවා මේ කළු පාටට ඕනෑම මේ කීබෝඩ් එකේ ඕනම තැනක සැඟවිලා තියෙන්න පුළුවන්. හොඳට බලන්න. මෙන්න මේ විදිහට මයික් එකේ තියෙන පොඩි අයිකන් එක. මගේ මේ කළු පාටින් තියෙන අයිකන් එක. ඒක එකපාරක් මෙන්න මේ විදිහට ටච් එකක් දෙන්න. දීපුවාම මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකකට එනවා. ඒ ආපුවාම මේ සයිඩ් එකේ තියෙනවා මේ රතු පාට මෙතන මයික් එක පෙන්නනවා. ඊට සයිඩ් එකෙන් පෙන්නනවා මේ සෙටින් කියන පොඩි අයිකන් එක. අන්න ඒකට එකපාරක් මේ විදිහට ටච් එකක් දෙන්න. ටච් එකක් දීපුවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි කට්ටිය අරන් යන්නේ. ඒකේ තියෙනවා මේ ලැන්ග්වේජස් කියලා. මම මේ සිංහල කියලා දාලා තියෙන්නේ. අන්න එතන එකපාරක් මේ විදිහට ටච් එකක් දෙන්න. දීපුවාම මේ විදිහට ලැන්ග්වේජ් සෑහෙන ප්‍රමාණයක් එනවා. ඔකට කැමති ලැන්ග්වේජ් එකක් මේ සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේ හැරි දැන් සිලෙක්ට් කරලා තියෙන සිංහල කියලා. ඔකට මම කියලා දෙන්නම්. ඕන භාෂාවක් තියෙනවා. මෙන්න මේ සිංහල කියන තැනට මෙන්න මේ විදිහට රයිට් එකක් දාගන්න. පොඩි ටච් එකක් දීලා රයිට් එකක් දාගෙන මේ ඕකේ කියන එක එකපාරක් මේ විදිහට ටච් එකක් දාගන්න. හරි රයිට්. දැන් මෙතන එකපාරක් බෑක් වෙන්න. හරි මේ විදිහට බෑක් වුණාම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඊට පස්සේ මේ මැද තියෙන මයික් එක එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔකට අවශ්‍ය කරන වචනේ මෙන්න මේ විදිහට කියන්න. ඔයාට කොහොමද? හරි ඔකට පේන මෙන්න මේ විදිහට එක ටයිප් වෙනවා. ඊට පස්සේ එකපාරක් මේක ආපාර මයික් එකේ ක්ලික් කරලා ඉවරලා නවත්තලා අර කොළ පාට රවුම් බටන් එකෙන් අර පුරුදු විදිහටම සෙන්ඩ් කරන්න. ඔකට පේන එක සෙන්ඩ් කරපුවාම මෙන්න මේ විදිහට ඒක සෙන්ඩ් වෙනවා. හරි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙකුට බලා ගන්න ෂෙයා කරන්න. සුබ දවසක් ඔය කට්ටියට.